Konnichiwa. Welcome back to my YouTube channel. අද අපි තුන්වෙනි පාඩම විදිහට ඉගෙන ගන්න යන්නේ numbers. numbers වලට ජපනීස් වලින් කියන්නේ සූජි කියලා. එහෙනම් අද අපි පාඩම පටන් ගමු. දැන් ජපානයේ සංඛ්‍යා ගත්තම ඒ පද්ධතියේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි Sino-Japanese numbers. ඒ කියන්නේ චීන ජපාන් සංඛ්‍යා. ඊළඟ එක native Japanese numbers. ඒ කියන්නේ ස්වදේශික ජපාන් සංඛ්‍යා. දැන් ගත්තම චීන ජපාන් සංඛ්‍යා පද්ධතිය තමයි ප්‍රධාන වශයෙන් සිදුවීම් ක්‍රියාවන් වගේ දේවල් ගණන් කරන්න පාවිච්චි කරන්නේ. ඊළඟට ගත්තොත් ස්වදේශික සංඛ්‍යා පද්ධතිය ගත්තම ඒක පාවිච්චි කරනවා මිනිස්සු ගොඩනැගිලි ඒ වගේ දේවල් ගණන් කරන්න. අපි එන Sino-Japanese number system එක. ඒ කියන්නේ චීන ජපාන් සංඛ්‍යා පද්ධතිය ඉගෙන ගමු. අපි එහෙනම් මුලින්ම බිඳුවේ ඉඳන් 10ට ගණන් කරන විදිහ ඉගෙන ගනිමු. බිඳුවට කියන්නේ සෙරෝ කියලා. මම ඔයාලට රෝමජි වලින්. ඒ කියන්නේ ඉංග්‍රීසි ලෙටර්ස් වලින් ලියන්නම්කෝ. එතකොට number 1 එක කියලා කියන්නේ ඉචි. එතකොට number 2 කියලා කියන්නේ ni. 3 තුනට කියන්නේ san කියලා. එතකොට හතරට කියන්නේ yon කියලා. පහට කියන්නේ go කියලා. හයට කියන්නේ roku කියලා. හතට කියන්නේ nana කියලා. අටට කියන්නේ hachi කියලා. නවයට කියන්නේ kyu කියලා. 10ට කියන්නේ ju කියලා. අපි එහෙනම් අයිමස්සරයා මේ ටික කියවලා බලමු. ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. අපි එහෙනම් එකේ ඉඳන් 10ට සින්දුවකින් මතක තියාගමුද? ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. එන්න මාත් එක්ක අපි අයිමස්සරයා කියලා බලමු. ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. මතකයි නේද දැන්? අපි එන ඉගෙන ගමුද 10ට පස්සේ සංඛ්‍යා ටිකක් ලියන්න. මේ තමයි 10 ගුණාකාර multiplications of 10. මතක නම් කියන්න බලන්න කොහොමද 10ට කිව්වේ? අපි 10ට කිව්වේ ju කියලා. ju. එතකොට 20ට කොහොමද කියනවද? ඒක හැදෙන්නේ මෙහෙම. 10 වරක් 2 නේද 20 කියන්නේ. එහෙනම් අපිට මේක මෙහෙම ලියන්න පුළුවන්. 10ට කියනවා ju කියලා. එතකොට දෙකට කොහොමද කියන්නේ? ni. අපිට මේක මෙහෙමනේ මේක ලියන්නේ ni ඉස්සරහට දාලා ju පිටිපස්සට දානවා. එතකොට niju කියලා තමයි 20ට කියන්නේ. එතකොට 30ට තුනට මොකක්ද කිව්වේ? san. එතකොට 30ට කියන්නේ sanju. එතකොට 40ට හතරට මොකක්ද කිව්වේ? yon. එතකොට 40ට කියන්නේ yonju කියලා. එතකොට 50. පහට කොහොමද කිව්වේ? ගණන් කරලා බලමු. ichi, ni, san, yon, go. එතකොට go, ju. 60ට ichi, ni, san, yon, go, roku. එතකොට roku, ju. 70ට ichi, ni, san, yon, go, roku, nana, ju. එතකොට 80ට ichi, ni, san, yon, go, roku, nana, hachi, ju. එතකොට 90ට ichi, ni, san, yon, go, roku, nana, hachi, kyu, ju. එතකොට එතකොට 100ට ju කිව්වොත් අවුල් නේද? අපි ඒකට වෙනම වචනයක් පාවිච්චි කරනවා. ඒ වචනේ තමයි hiyaku. එහෙනම් මේ ටික අයිමස්සරයක් කියලා බලමුකෝ. ju,
නීජු, සංජු, යොන්ජු, ගෝජු, රොකුජු, නනජු, හචිජු, කියුජු. හියකු. දැන් මාත් එක්ක වර්ණසරයක් කියමු. 10 ජූ ජූ 20 නිජු නිජු 30 සංජු සංජු 40 යොන්ජු යොන්ජු 50 ගෝජු 60 රොකුජු 70 නනජු 80 හචිජු 90 kyuju 100 hiyaku hiyaku. දැන් ඔයාලා බිංදුවෙන් ඉඳන් 10ට ගණන් කරන්න දානවා. අයිමත් 10 ගුණාකාර ටික දාන්නවා. එහෙනම් අපි ඉගෙන ගමු 10න් පස්සේන 11 12 13 අන්න ඒ වගේ සංඛ්‍යා ටික ලියන විදිය. හරිම ලේසි. අපි ලියලා බලමු. අපි දැන් 11 ලියන විදිය මුලින්ම ඉගෙනගෙන බලමුකෝ. 11 හැදිලා තියෙන්නේ 10ට එකක් එකතු වෙලා. දැන් කියමු බලන්න යාලා 10ට මොකක්ද අපි කිව්වේ? 10ට කිව්වේ ජූ කියලා. එතකොට එකට කිව්වේ ඉචි කියලා. එතකොට 11ට කොහොම කියනවද? ජූ ඉචි. හරිම ලේසි නේද? අපි මේ විදිහටම බලමු 12ට කොහොමද කියන්නේ කියලා. 12 හැදිලා තියෙන්නේ 10ට දෙකක් එකතු වෙලා. 10ට කියන්නේ මොකද්ද? ජූ. දෙකට නී. එතකොට ජූ නී. අපි බලමු දැන් ඔයාලට ඉගෙන ගත්ත ටික මතකද කියලා. අපි මේ සිම්පල් ඇක්ටිවිටි එක කරලා බලමු. හරි. මුලින්ම තියෙනවා 11. 11 හැදෙන්නේ කොහොමද? 10ට එකක් එකතු වෙලා. 10ට කොහොමද කිව්වේ? ජූ. එකට ඉචි. එහෙනම් 11ට කියන්නේ ජූ ඉචි. ඊට පස්සේ තියෙනවා ජූනි. නි කියන්නේ දෙකට, ජූ කියන්නේ 10ට. එහෙනම් මේ ජූනි කියලා තියෙන්නේ 12ට. එතකොට 13. 10ට කොහොමද කිව්වේ? ජූ. 3ට සාන්. එහෙනම් 13ට කියන්නේ ජූ සාන්. ඊට පස්සේ තියෙනවා ජූයොන්. ඉචි නී සාන් යොන්. යොන් කියන්නේ 4ට. ජූ කියන්නේ 10ට. එතකොට ජූයොන් කියන්නේ 14ට. 15ට. 10යි 5යි එකතු වෙලානේ 15 හැදලා තියෙන්නේ. 10ට. 10ට කොහොමද කිව්වේ? ජූ. 5ට ඉචි නී සාන් යොන් ගෝ. ජූ ගෝ. හරිම ලේසි නේද? අපි තව ඇක්ටිවිටි එකක් කරලා බලමුකෝ. මේ ඇක්ටිවිටි එක බැලුවම නම් ටිකක් අමාරුයි වගේනේ. අමාරු නෑ. අපි කරලා බලමු. 23. 20ට කොහොමද කිව්වේ? 10 වරක් දෙකනේ 10ට ජූ. එතකොට දෙකට නී. එතකොට 20ට කිව්වේ නිජු. අපි ඒක ලියාගමුකෝ පැටර්න් එක කියලා. නිජු. 3ට ඉචි නී සාන්. එතකොට නිජු සන් කියලා තමයි 23ට කියන්නේ. ඊළඟට 59. 10ට කොහොමද කිව්වේ? ජූ. 5ට ඉචි නී සන් යොන් ගෝ. එතකොට ගෝ ජූ තමයි 50ට. ගෝ ජූ. 9ට ටිකක් අමාරුයි වගේනේ. අපි 9ටම ගණන් කරලා බලමු. ඉචි නී සන් යොන් ගෝ රොකු නන හචි කියු. එතකොට 9ට කිව්වේ කියු. ගෝජු කියු. 85. 10ට ජූ. 8ට ඉචි නී සන් යොන් ගෝ රොකු නන හචි හචි. අපි එනං 80ට කියන්නේ හචි ජූ. 5ට ඉචි නී සන් යොන් ගෝ. එතකොට හචි ජූ ගෝ. මම 105ක් දීලා තියෙනවා. අපි 100ට කොහොමද කිව්වේ? හියකු. හියකු.
ඉචි නී සන් යොන් ගෝ. 199 ටිකක් අමාරුයි වගේනේ. අපි මේක විහිදුවා ලියාගෙන ලේසි කරගමු. 199 හැදලා තියෙන්නේ 100 ධන 90 ධන 9. 100ට කොහොමද කිව්වේ? 100ට කිව්වේ හියකු. හියකු. එතකොට 90ට අපි 9ට කලින් ලිව්වනේ Q. එතකොට 90ට කියන්නේ Q ජු. Q ජු. එතකොට 9ට Q. එතකොට 199ට කියන්නේ හියකු Q ජු Q. ලේසි නේද? ඔන්න එහෙනම් අපි මතක් වෙන්නත් එක්ක බිඳුවේ ඉඳන් 10ට ගණන් කරලා බලමු. 0 1 2 3 4 5 6 7 8 9 එහෙනම් අද පාඩම ඉවරයි. අයිමත් වීඩියෝ එකකින් හම්බෙමු. Please subscribe, like and comment. Click on the bell icon for all notifications. Bye. Sayonara.